හරි පුතේ හදලා දෙන්නම්. අම්මේ වැඩනේ පැටියෝ කේක් හදන්න තියෙනවා. අම්මිට මේ මැසේජ් වලට රිප්ලයි කරන්න තියෙනවා. පේමන්ට්ස් කරපුවා බලලා මේව කරගන්න තියෙනවා. නැත්තම් ඒව මිස් වුණොත් ඔක්කොම ඉවරයි. ඔක්කොම කරන්න එපායි. මම මගේ මැනිකට බ්‍රවුනි හදලා දෙන්නම්. හරි අපි දැන් හදමුකෝ නැත්නම් ඕක කල් දැම්මොත් හැදෙන්නේ නැහැ. ඔය බ්‍රවුනි නේ ඇග් බ්‍රවුනි හදමු. අපි ඔක චාර්ජර් එකට ගහලා බ්‍රවුනි හදමු. වීඩියෝ එකක් කරන ගමන් මම බ්‍රවුනි හදමුද? අනිත් කට්ටියටත් බලා ගන්න. එතකොට අනිත් බබාලටත් යාළගේ අම්මලට හදලා දෙන්න පුළුවන් නේ? රයිට්. මම බ්‍රවුනි හදලා දෙන්නම් ඔයාලට ඉන්නනේ. හරි ඉතින් මේ තියෙන්නේ අපේ අම්මා බ්‍රවුනි හදන්න ලාස්ති කරපු දේවල්. මේකේ ගණන නම් දන්නේ හැබැයි ඒ kgs ඒ ටික අපේ අම්මා වෙනම කමෙන්ට් එකක් විදියට ඩිස්ක්‍රිප්ෂන් එකේ දායි. අපිට තියෙනවා ඩාර්ක් චොක්ලට් පුංචි කෑලි වලට කපලා. මට හිතෙන්නේ මේක 30 grams 200 grams 200 grams. ඊට පස්සේ අපිට බිත්තර 3ක් කඩලා තියෙනවා මෙතන. ඊට පස්සේ සීනි තියෙනවා 300 grams 300 grams වලට. ඊට පස්සේ බටර් තියෙනවා 100 grams 100 grams. එතකොට මෙතන කොකෝ පවුඩරුයි බේකින් පවුඩරුයි පිටි තියෙනවා 30 grams. altogether 130 grams. Altogether 130 grams. ඉතින් අපි දැන් බ්‍රවුනි හදන්න පටන් ගමු. හරි දැන් අපි පටන් ගමු බ්‍රවුනි හදන්න. මුලින්ම අපේ බටර් ටික දාගන්න. දැන් අපි chocolate pieces ටික දාගන්න. Next. microwave කරමු. Microwave. හරි දැන් අපි මේ බටර් එකයි chocolate එකයි දාගත්තා. දැන් අපි ගිහින් මේ ටික microwave කරගමු. microwave නැති කට්ටියට මේක double boil කරන්නත් පුළුවන්. right yeah. උසත් නැහැ. කීයට දාන්න? මේක දාන්න. චුට්ටක් තමයි. තමයි අපි බ්‍රවුනි ටික මෙල්ට් කරගන්න. හරි දැන් ඊළඟට බිත්තර සීනි ටිකට බිත්තර ටික දාලා දාන්නකො. හරි. දාලා හොඳට විස්ක් එකකින් විස්ක් කරගන්න. හරි. දැන් මේකේ ඩාර්ක් චොක්ලට් එකක් තියෙනවා නේද කෑල්ලක්. දැන් අපි මේ සීනි ග්‍රෑම් 300ට බිත්තර ටික දාගන්න. විස්ක් කරන්න. දාලා ඉවරලා හොඳට දිය වෙනකම් මික්ස් කරන්න. අම්මි කරන්නද? ඔන්න. අම්මි කරන්න? පරිස්සමෙන් කොදේ අම්මි කරන්න. කොදේ. මෙන්න මෙහෙම හොඳට සීනි ටික දිය වෙලා ඕක ඔහොම හොඳ ටෙක්ස්චර් එකක එනකන් හොඳට මික්ස් කරගන්න. පුතේ එතකම් බේකින් ට්‍රේ එක ලෑස්ති කරන්න ඕනේ බබා. ඔන්න දැන් අපි මෙන්න මෙහෙම මේ වගේ ස්මූත් ගතියක් හැදෙන්න අපේ චොක්ලට් ටික මෙල්ට් කරගන්න. මේ ටික තව චුට්ටක් අර පුංචි කෑලි මෙල්ට් වෙන මේ ටික හොඳට මික්ස් කරගන්න. right. දැන් මේකට දාන්න. මේ තියෙන්නේ සීනි බිත්තරයි හදපු බටර් එක. ඒකත් මෙහෙම ස්මූත් විදියකට තියෙයි. උඩ බබල්ස් වගේ පෙනිලා. අපි දැන් ඒකත් දාමු. මේකෙන්ද අරකින්ද මික්ස් කරන්න. ස්පැචුල එක. මේක අල්ලගන්න චුට්ටක් කොහොමද?
දෙන්න මම මික්ස් කරන්න. හොඳයි. අනේ මම දාන්නකෝ. දාලා ඔක්කොම යනකම් අරගෙන මික්ස් කරන්න. හරි. දැන් අපි මේක දාමු. ඔක්කොම දාමු. මේකෙන් ගන්න. මෙන්න මෙහෙම බැටර් එක දාගෙන අපි දැන් මික්ස් කරමු. මෙන්න මේ වගේ තමයි එන්නේ. එතකොට ටික ටික දාන්න. දැන් අපි ෆ්ලා ටික දාමු. පවුඩර් මේ බේකින් පවුඩර් ටික දාලා ඒක ස්මූත් ගතියකට එනකම්. හොඳට විස්ක් කරන්න. හොඳට විස්ක් කරන්න. කමන්නේ ගස් කරමුකෝ අපි. ඒවා මේ ටික හොදන්න ඕනේ. හදලා ඉවර කරලා. කොදෙනම් දැන් කරන්න චුට්ටක්. නෑ. අපි දැන් මෙහෙම තද විදියකට බැටර් එක ආවා මෙහෙම ලස්සනට. එහෙම ආවට පස්සේ වැනිලා හැන්දකුත් දාලා ආයෙමත් හොඳට මික්ස් කරන්න. දැන් යම් බැටර් එක දාන්න. හරි. දැන් අපි යන්නේ මේ බැටර් එක දාගන්න. අයිගලන්ට මෙහෙම ට්‍රේ එක 4ක ට්‍රේ එකක් කරන් බැටර් එක දාගන්න. මේ හැන්ද. අමි දාන්න. හරි දැන් කියන්න. හරි දැන් අපි මේක oven එකට දාලා තියෙන්නේ බේක් වෙනකන් අපි යමු වාචන් ටික හොද. දැන් ඉතින් මම හිතා මගේ අම්මි මට බ්‍රවුනි හදලා දීපු නිසා මම ඉතින් එයා වෙනුවෙන් මේ වාචන් ටික හොදලා දෙනවා. හැපිද? ඈ? Thank you. යා වෙල්කම්. ඔයාලට මොකද හිතෙන්නේ? මේක දැක්කම. මට කන්න හිතෙනවා දැම්ම. සුවඳයිනේ. එනම් මේ ගලව. මට ඕනේ කපන්න. හරිද? හරි. කැප්පුවා නේද? වෙන. හරිද දැන් දොළ දුක? ඔව්ද? දැන් කියන්නේ. ඔයාලට ලුක් එක කොහොමද පේන්නේ? ලස්සනයි. අපි බ්‍රවුනි හදුවා. කන්නේ කන්නකො. මං කියලා ගන්න. කාලා කියන්න රහයිද
හොඳයි. ඇත්තටම රසයි. ගොඩක් රසයි. ඔව්. ෂුවර්. Sure. Okay. මං දෙන්නේ. රසනයි. මොකක්ද අනේ රසනයි? රහයි. රහයිද? ආසයිද? හිතපු විදියට තියනවද? හිතපු රහට තියනවද? කැමති විදියට තියනවද? අවුලක් නැහැනේ? අවුලක් නැහැනේ? හොඳයිනේ? හොඳයි. තව කනවද? කෑල්ලයිනේ කනවා කිව්වේ. අන්න අකුටත් ඇද්දා. ඔයාටත් ඕනේද? එන්න ඔයාටත් කෑල්ලක් දෙනවා, කූතත් කෑල්ලක් දෙනවා. එන්න. පුතත් කන්න කෑල්ලක්. අම්බෝ. සසයිද? සසයිද? ඌ සසයිද? තිය මදේ. ඔය මදේ.